තෙරුවන් සරණයි. කඩබර සොන්කාලී දේවාලය පෙබරවාරි මාසයේ 26 වෙනි දින 23 වෙනි දින කතරගම දරුවෙක්ගේ රාජකාරියක් සිදු කරා භූමිපාලුව නිවාසේ පාළු වෙන්න අසමගී වෙන්න ස්වාම්පුරුෂය ඇතුළු දරුවන් විසිරෙන්න ඒ වගේම තමා බහිරව දෝෂ තිබුණා. ඒ වගේම තමයි කොච්චර හම්බ කරත් මුදලක් හෙව්වත් සත්ත පහක් ඉතිරියක් නැහැ. තව වෙන්න උනේ දරුවන්ට ණය වෙන්න. ඒ වගේම තමයි දේවාලයක් කරන් ගිය දරුවෙක් ඉතින් යහන පාළු වෙන්න ඒ ආදී තිබුණා සූනියන් ගණනාවක් ඒ දරුවන්ට කරලා ඒ දේවල් කපා ඉවත් කර දුන්නයි දරුවන්ට. ඉතින් 24 වෙනිදා තමයි නැවත මන් දේවාලයට ආවේ. 25 වෙනි දින නැවත තිබුණා මරුණු දරුවෙක් හිර කරලා. ඉතින් නිදහස් වෙන්න බෑ මොකද හිර කරලා තිබුණා යම් ගැටලු තත්ත්වයක් උඩ. ඉතින් මං කරේ ඒ දරුවව ඒ සියලු බන්ධන වලින් කපලා නිදහස් කරලා අද දිනේ කියන්නේ පෙබරවාරි මාසයේ 26 වෙනි උදෑසන ගිහිල්ලා කිරිහාර රුවන්වැලි මහා සෑයට පූජා කරලා ජයසුරම බෝධි වහන්සේට පූජා කරලා රුවන්වැලි මහා සෑයට ඒ දරුවව නිදහස් කරා. ඉතින් පස්සේ අබේගිරිය සංඝවත්න බහිර දේතන් වහන්සේ වෙන පුදාගත් ආශිර්වාද ලබා ගත්තා. කටුසෑය වෙත පුදාගත්තා ආශිර්වාද ලබා ගත්තා. ඒ ආකාරයි රාජකාරී සිදු කරන්න හරිම වෙහසයි. නමුත් බාරගත්ත වැඩ තියෙන දරුවන්ගේ ඒ වැඩ මා කළ දිය යුතුයි. ඉතින් ඒ නිසා මම ඒ රාජකාරී වෙහසුණත් මහස් තිබුණත් ඒ දරුවන්ට අදාළ රාජකාරී සිදු කර දෙනවා. මා පොරොන්දු වුණා නම් හොඳින් හෝ නරකින් ඒ දේ ඉෂ්ට සිද්ධ කර දෙනවාමයි. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. තිරුවන් සරණයි.